සිග්නෙට් හඳුනා දෙන ෆික්ස් ඩිපොසිට්. මේක ස්නෙට් හඳුනා දෙන තවත් පෙරලිකාර සැලැස්මක්. සිග්නෙට් ෆික්ස් ඩිපොසිට් අනාගතය සුරක්ෂිත කරන ආරක්ෂිතම සැලසුම් දෙක. මේ සැලසුම් දෙක ෂෝට් ටර්ම් ලොං ටර්ම් කියලා කොටස් දෙකක් තියෙනවා. කෙටි කාලීන සැලසුම, දීර්ඝ කාලීන සැලසුම. කෙටි කාලීන සැලසුම මාස 1 සිට මාස 100 දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ විශේෂත්වය තමයි මේ මාස 100ක කාලය තුළ ඔබට මාසිකව ඉන්කම් එක ලැබෙනවා. ඒක ඔබ යොදන මුදල වගේ 35 ගුණයක්. අවම රිටර්න් එක ඔබ යොදන මුදල වෙන 35 ගුණයක් වෙනවා. මේ විශේෂත්වය මාස 100න් ඔබට 35 ගුණයක ප්‍රතිලාභයක් පළවෙනි මාසයේ ඉඳන්ම ලබා ගන්න පුළුවන් වෙන එක. දෙවෙනි සැලසුම දීර්ඝ කාලීන සැලසුමක්. ඒකේ ප්‍රතිලාභය අවුරුදු 6 සිට 15 දක්වා අවුරුදු 6 සිට 20 දක්වා අවුරුදු 15ක් ඔබට ලැබෙනවා. අවුරුදු 6න් පටන් අරගෙන අවුරුදු 15 දක්වා. ඒ කියන්නේ මුල් අවුරුදු 5 මේකේ ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ. ඉතින් පස්සේ දැවැන්ත ප්‍රතිලාභයක් ඒ වසර 20 තුළ ඔබට පුළුවන් අවම ඔබ යොදපු මුදල මෙන් 10 ගුණයක ප්‍රතිලාභයක් ගන්න. ඒක ඔබේ දරුවාගේ ඔබේ අනාගතයට කරන ඉතාම සුරක්ෂිතම ඉතාම විශාලම ආයෝජනයක්. ඉතින් ඔබට තවදුරටත් මේ ප්‍රසන්ටේෂන් එකට අමතරව වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් මේ දුරකථන අංකයට WhatsApp මෙසේජ් එකක් කිරීමෙන් තවත් පැහැදිලි කිරීමක් ඔබට අවශ්‍ය තැන්වල කරගැනීමේ හැකියාව තියෙනවා. කොහොමද මේ ප්ලෑන් එක ක්‍රියාත්මක වෙන්නේ? මේ ප්ලෑන් එකේ දීර්ඝ කාලීන සැලසුම තා ප්‍රබල සැලසුමක්. ඒකේ ආයෝජනය කිරීම සඳහා ඔබට හැකියාව ලැබෙන්නේ ඩොලර් 500 සිට අවමය ඩොලර් 500ක්. ඒකේ ආයෝජනය කරන්නේ ඔබ ක්‍රිප්ටෝ කරන්සි කොයින් එකක. ඔබ දන්න බිට්කොයින් එක. ඊටාම කෙටි කාලයක් තුළ සුවිශේෂී වර්ධනයක් ලැබුණු කොයින් එකක්. ඒ වගේ ඊටා සුවිශේෂී කොයින් එකක් තමයි ඔබ මිලදී ගන්න. ඒ පිළිබඳ පැහැදිලි කිරීම ඉදිරියේදී ඔබට සම්පූර්ණයෙන් දැනගන්න පුළුවන්. මේ පැකේජ් එක මගින් ඔබට මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක කොයින් නිදහස් වෙනවා. හැබැයි ඒක පටන් ගන්නේ වසර 5කට පස්සේ නිදහස් වීම. වාර්ෂිකව සිට 1, 2, 3ක් අයන ආදී වශයෙන් වසර 15ක් තුළ අවසාන වසරේදී සිට 15ක් වශයෙන් කොයින් ටික නිදහස් වෙනවා. සියලුම කොයින් මිලියනෙම. ඒතර වසර 20කින් සියලුම කොයින් නිදහස් වෙලා තියෙනවා. මෙම වසර 20 තුළ කොයින් එකේ අගය ඩොලර් එකක් වෙනකන් එකක් වගේ ගානකට වැඩි වුණත් ඔබේ වත්කම ඩොලර් මිලියනයක් ඉක්මවලා තියෙනවා. ඔබ ඩොලර් 500ක් වියදම් කරලා ඩොලර් මිලියනයක වත්කම් උපයලා තියෙනවා. කොයින් එකේ මිල වැඩි කිරීම සඳහා ඔබට කරන්න තියෙන තාම සරල දෙයක්. ඔබ මේ කොයින් මිලදී ගැනීම සඳහා අනිත් අය උනන්දු කරන්න. ඉබේම කොයින් එකේ මිල වැඩි වෙනවා. මේ වගේ සුරක්ෂිත රිටර්න් එකක් ලැබෙන ආයෝජනයක් ඔබට කොහෙන්වත් හොයාගන්න බෑ. මේක ඔබේ දරුවාගේ අනාගතයට කරන සුරක්ෂිතම ආයෝජන සැලැස්මයි. ඉතින් මේක වෙන්නේ සිග්නෙට් කොයින් එකත් එක්ක. මේ සිග්නෙට් කොයින් එක පසුගිය දින 67 තුළ වර්ධනය වෙලා තියෙන ආකාරය ඔබට මේ සටහනින් දැක ගන්න පුළුවන්. කොයින් එක රීස් වෙන්නේ වටිනාකම 0.00005යි ඩොලර්ස්. ඒ කියන්නේ 7,000ක් වගේ ප්‍රමාණයකට තමයි කොයින් එක නිදහස් වෙන්නේ. ආරම්භ වෙන්නේ. නමුත් දින 67ක් තුළ කොයින් එකේ මිල 0.00223කට
ඒ කියන්නේ රුපියල් 80කට විතර වර්ධනය වෙලා තියෙනවා. එතකොට ඔබට අදහසක් ගන්න පුළුවන් දින 60ක් 67ක් තුළ මේ වර්ධනය 5 ගුණයක් වෙලා තියෙනවා නම් මේ කොයින් එක කොච්චර ප්‍රබලව ඉදිරි කාලයේදී වර්ධනය වෙයිද? ඔබෙන් ලැබෙන සහයෝගයත් එක්ක ඒක තීව්‍ර වෙයි නේද? එතකොට මේක අවම 4 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ දින 67 තුළ. අපි ප්‍රකටනය කරන්නේ තව අවුරුද්දකින් මේ කොයින් එක 0.1කට වර්ධනය වෙයි. අවුරුදු 5ක් යනකොට ඩොලර් එක ඉක්මවයි. අවුරුදු 20 යනකොට ඩොලර් 1000 2000 සමහරවිට බිට්කොයින් එක ආසන්නයටම යෑමේ හැකියාව පවා තියෙනවා. ඉතින් මේ හැකියාව එතනට ගෙනියන්න අවශ්‍ය දේ ප්‍රධානම මේ කොයින් එක භාවිතා කරන පිරිස වැඩි කිරීම. ඔබට පේනවා ඇති මේ කොයින් එක බයි කරලා තියෙනවා මෙහෙම. මේ කොයින් රිලීස් කරන වෙලාවේ තමයි මේක ඩවුන් වෙලා තියෙන්නේ. නැවත කොයින් බයි කරනකොට මෙහෙම වැඩි වෙලා තියෙනවා. මේ සෙල් බයි ගිහිල්ලා මේ වෙලාවේ තියෙන ගාණ තමයි ඩොලර් 0.02කට ආසන්න වෙන්නේ. මේක මම ගන්න වෙලාවේදී. ඉතින් ওই විදිහට තමයි මේකේ චේන්ජ් එක වෙන්නේ. ඉතින් මේ කොයින් එකත් එක්ක ඔබට පුළුවන් කොයින් එක මිලදී ගැන සුවිශේෂීම ආයෝජන සැලසුම් දෙකට දායක වෙන්න. අපි බලමු ඒක කොහොමද ඔබට ඒ ආයෝජන සැලසුම් හරහා ආදායම ලැබෙන ආකාරය කොහොමද කියලා. මේක ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක්. ඔබට මේ ප්ලැට්ෆෝම් එකේ ලොගින් ලැබෙනවා. ඔබට පුළුවන් එක කොයින් එකක් අරගෙන වුණත් මේ සිස්ටම් එකට ජොයින් වෙන්න. ඉතින් මේ කලින් ඉඳන් ලෝකේ මුදල් භාවිතය වෙනස් වුණ හැටි, ලෝකේ දියුණු වෙච්ච හැටි, බිට්කොයින් ආපු හැටි 2009 ඩොලර් 0.0001කට ආපු බිට්කොයින් එක 2026 වෙනකොට වසර 17කින් කොයින් එක 70,000 රේන්ජ් එකේ දැන් මේ වෙලාවේ තියෙනවා. highest එක 1,24,000ට ගිහිල්ලා තියෙනවා. මේ වගේ ආපු කොයින් එකක් චේන්ජ් උනේ මේක භාවිතයේ වැඩිවීම නිසා. ඉතින් බිට්කොයින් එකක් මේ වෙලාවේදී ඔබට මිලදී ගන්න බෑ. ඒකේ මිලත් එක්ක. නමුත් ඔබට බිට්කොයින් වෙනුවට අපේ කොයින් එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක සාමාන්‍ය කරන්සියක් ගත්තොත් හැමදාම එක තැන. නමුත් බිට්කොයින් එක කොහොමද? ක්‍රිප්ටෝ කරන්සි වල වෙනස කොහොමද? එතකොට ක්‍රිප්ටෝ කරන්සි ගැන නොයෙකුත් විශේෂඥයෝ දරන අදහස්. ඉතින් අපේ ටාගට් එක ටච් කරන්න බිලියන් හાર્ට්ස්. අපේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන ප්‍රොජෙක්ට් එක ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන ප්‍රොජෙක්ට් එක. රෙජිස්ට්‍රේෂන් world wide registration මේක ටෝකන් එකක් විදියට Binance එකෙන් පවා ඔබට මිලදී ගන්න විකුණන්න හැකියාව තියෙන මට්ටමට දැන් හදලා තියෙන්නේ. බේස් ප්‍රයිස් එක 0.0005යි. මේ වෙනකොට 0.0002යි 3කට අප් වෙලා තියෙනවා. අපි ටාගට් කරන්නේ වසර කිහිපයක් තුළ ඩොලර් 1කට ගන්න. ඉතින් මේකේ ඔක්කොම කොයින් බිලියන 500ක් විතරයි රිලීස් කරන්නේ. ඒ රිලීස් කරන මෙතඩ් ටික ඉතින් අපි එක එක රටවල් වල ටාගට් කරන ගෝල් එක යූසර්ස්ලා. ඊට පස්සේ බිට්කොයින් එකක් ගන්න බෑ. ඔබට තුරයි ගොඩක්. නමුත් ඔබ මේ වෙලාවේ සිග්නෙට් කොයින් එකක් ගත්තොත් වසර කිහිපයකින් ඔබේ සියලුම සිහින සබා කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා long term plan එකක්, short term plan එකක් තියෙනවා. long term plan එකේ $500 නම් ඩොලර් මිලියනයක් දක්වා කොයින් අරගෙන ස්ටේක් කරන්න පුළුවන්. ඒ වගේම short term plan එකේ $1 ඉඳන් $1000 වෙනකම් කොයින් අරගෙන ස්ටේක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හරහා ආදායම් ලබන්න පුළුවන්. ඉතින් long term plan එක ගත්තොත් එහෙම ඒ long term plan එකේ පළවෙනි ස්ටේකර්ස්ලා 300ට හැම ඩොලර් 1000ක පැකේජ් එකකටම 3 මිලියන් කොයින් ඔෆර් කරනවා. ඒගොල්ලන්ට කොයින් ප්‍රමාණයක් දෙනවා.
300ත් 400ත් අතර ස්ටේකර්ස්ලාට 2.5 මිලියන් තමයි ඔෆර් වෙන්නේ. ඒතර ඔබ ඈතට යන්න ඔබට ලැබෙන කොයින් ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒ කොයින් වල ප්‍රතිලාභය ලැබෙන්නේ දවස් 2000කට පස්සේ, ආසන්න වශයෙන් අවුරුදු 5මාරකට පස්සේ. 5මාරකට පස්සේ පළවෙනි වසරේදී 101ක් රිලීස් වෙනවා. දෙවෙනි වසරේදී 2%, තුන්වෙනි වසරේදී 3%ක් යන ආදී වශයෙන් 15 වෙනි වසරේදී 15%ක්. එතකොට හැම අවුරුද්දෙම ඔබ 3 මිලියන් කොයින් අරගෙන තිබුණොත් ඩොලර් 1000කින් ඔබට 30000ක කොයින් රිලීස් වෙනවා. මේ 30000 1 ඩොලර් එකක් කියලා හිතුවොත් කොයින් එකේ වටිනාකම මෙන්න මේ කාලය වෙනකොට අවුරුදු 5කින් ඔබට ඩොලර් 30000ක් වසරට ලැබෙනවා. ඔබ වියදම් කරන්නේ ඩොලර් 1000යි. පළවෙනි අවුරුද්දේ ඉන්කම් එක වසර 5කට පසුව ඩොලර් 30000යි. ඊළඟ අවුරුද්දේ 60000 යන ආදී වශයෙන් 15 වෙනි වසර අවසන් වෙනකොට ඩොලර් 450000ක්. මේ වගේ සුපිරි ඉන්කම් එකක් ඔබට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ තව යූසර්ස්ලා හඳුන්වා දෙන්න දායක වීම නිසා කොයින් එකේ මිල වැඩි වෙනවා. ඒක නිසා ඔබට පුළුවන් ඔබට රිටර්න් එක ලැබෙන්නේ අවුරුදු 5මාරකින් වුණත් ඒක අඩු කරගන්න. ඒ කොහොමද? ඔබ 5 දෙනෙක්ට මේ කොයින් එක ඉන්ට්‍රොඩියුස් කරොත් ඔබගේ මයිනින් ස්පීඩ් එක වැඩි වෙනවා. එතකොට අවුරුදු 4මාරේ රිටර්න් එක එන්න පටන් ගන්නවා. දවස් 1660න්. ඒ වගේ 10කින් 25කින් 50කින් 100කින් ඔබ 100 දෙනෙක්ට හඳුන්ලා දීලා තිබුණොත් ඔබට දවස් 500න් අවුරුදු 1 මාස කිහිපයකින් ඔබට රිටර්න් එක එන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි සුවිශේෂී කාරණය. ඉතින් අපි මේ වැදගත්ම කාරණය තමයි මේක රිටර්න් එක ලැබෙනවා වගේම කොයින් එකේ මිල වැඩි වීමත් එක්ක රිටර්න් එක කොයිතරම් ගුණයකින් විශාල වෙනවද කියන එක. ඔන්න ඔය විදිහට තමයි මේ කොයින් එකේ තොරතුරු ටික ලැබෙන්නේ. ඊළඟ කාරණය තමයි ඔබට පුළුවන් වැඩි මුදලක් මේකේ ආයෝජනය කරන්න. එහෙම ආයෝජනය කරනකොට ඔබට අමතර ප්‍රතිලාභ සෑහෙන ප්‍රමාණයක් ලැබෙනවා. ඩොලර් 500 මිනිමම් ගාණ. ඒතර සර්විස් ෆී එකක් ගන්නවා ඩොලර් 80ක. 580 සම්පූර්ණයෙන්ම 1 මිලියන් කොයින් ප්‍රමාණයක් ඔබට ස්ටේක් කරන්න ලැබෙනවා. ඒ වගේම ඩොලර් 1000ක පැකේජ් එකට සර්විස් ෆී එක 130ක් යනවා. සම්පූර්ණයෙන් 1130යි 3 මිලියන් කොයින්ස් හම්බ වෙනවා. 2500ක 280යි 2880ක් යනවා 10 මිලියන් හම්බ වෙනවා කොයින්. ඊළඟ පැකේජ් එකේ නම් VIP පැකේජස් සඳහා විශේෂ ප්‍රතිලාභ ලැබෙනවා. බලමු මේ ප්‍රතිලාභ මොනවාද කියලා. ඩොලර් 5000ක පැකේජ් එක සඳහා සර්විස් ෆී එක 1030යි 6030යි සම්පූර්ණයෙන්ම 25 මිලියන් කොයින් ලැබෙනවා. ඒ වගේම ඔබට ග්ලෝබල් ඩිරෙක්ටර් ෂෙයා එකක්, ඒ කියන්නේ මුළු කම්පැනියෙම ෂෙයා එකක් ලැබෙනවා. ඒකේ ප්‍රතිලාභය ඔබට දිගටම ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව බෝනස් ගිෆ්ට් එකක් හම්බ වෙනවා. iPad එකක්, ඒ වගේම 2 days 1 night 4 star හොටෙල් එක. දෙන්නෙක්ට ටුවර් එකක් හම්බ වෙනවා. අවස්ථාවක්. ඊළඟට VIP පැකේජ් වල 10000ක පැකේජ් එකේ 12030ක් වෙනවා සියල්ලම. මිලියන 60ක කොයින් හම්බ වෙනවා. ෂෙයාර්ස් 3ක් හම්බ වෙනවා. ඊට අමතරව gift එකක් විදිහට මැලේසියන් ටුවර් එකක් සහ අර කිව්ව gift එකත් එක්ක හම්බ වෙනවා පර්සන්ස්ලා දෙන්නෙක්ට. ඒ වගේම 25000කට සර්විස් ෆී එක 5030යි ටෝටල් එක 30030යි 60 මිලියන් කොයින්ස් හම්බ වෙනවා. ග්ලෝබල් ෂෙයා එක 10. ඊට අමතරව අර කලින් තේගි වලට අමතරව MacBook එකක් හම්බ වෙනවා M series chip එකක් එක්ක.
ඊළඟට 50,000. මේකට සර්විස් fee එක 15,000. total එක 65,000. 60 million coin හම්බ වෙනවා. ඒකට ඊට අමතරව Caribbean dinner cruise tour එකක් හම්බ වෙනවා. 11 days 10 nights. ඊළඟට ඔය විදිහට ලක්ෂ 5 ඊළඟට 1 මිලියන් වෙනකම් පැකේජස් තියෙනවා. ඉතින් ඒක ඉන්වෙස්ට්මන්ට් එකකටත් එහා ගිය දෙයක්. ඔබට මේ තුලින් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ සඳහා ආයෝජනය කරන්න, අපට කතා කරන්න, WhatsApp message කරන්න. ඔබට සියලු තොරතුරු අපි ලබා දෙනවා. plan 2 පිළිබඳවම